අද අපි බලමු අන්තිම පාඩම ග්‍රේඩ් 11 වල ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඇන්ඩ් සොසයිටි කියන පාඩමේ මොනවද කතා කරන්න තියෙන්නේ මොන වගේ දේවල්ද මේ පාඩමෙන් එන්නේ කියලා ඉවරලා විභාගෙට. එතකොට මේ පාඩමේදී මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ ICT කියන ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් කියන ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එක කොහොමද එන්ටර්ටේන්මන්ට් වලට පාවිච්චි වෙන්නේ කියන එක. ඉතින් ඔයගොල්ලෝ ඕල්රෙඩි දන්නවා. නමුත් අපි ඒක ගැන ඉගෙන ගන්නවා විභාගෙට. ඊට පස්සේ අපි මේවා පාවිච්චි කරනකොට ethical and legal issues මොනවද කියලා දැනගන්න ඕනේ. ඊළඟට අපි දැනගන්න ඕනේ මේවෙන් ආරක්ෂා වෙන්න නම් අපි precautions මොනවද අපි protect ICT infrastructure protections වලට කොහොමද මේවා පාවිච්චි කරන්නේ. ඊළඟට එක තමයි health and safety issues. ඒතකොට මේ ටික අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. දැන් අපි මේ grade 10 11 පාඩම් අවුරුදු දෙකේම පාඩම් පොතේ ඉගෙන ගත්තා කොහොමද මේකෙන් ප්‍රයෝජන වෙන්නේ කොයි වගේ දේවල් වලටද පාවිච්චි කරන්න පුළුවන්නේ ඒ හැමදේම ඉගෙන ගත්තා. එතකොට එතෙන්දි වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙන ඕනෑම දෙක තියෙනවනේ ප්‍රශ්න. එතකොට health and safety issues ගැන කතා කරනවා. ඊළඟට මේක entertainment වලට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එතකොට අපි අද මුලින්ම කතා කරමු ICT in entertainment. මේ අපි ගොඩාක් කැමතියි ඉතින් ජීවිතේ මිනිසුත් එක්ක එකතු වෙන්න කැමතියි, සෙල්ලම් කරන්න කැමතියි. ඊට පස්සේ අපි ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒක නිවා ගන්න කැමතියි. ඉතින් ඒ විදිහට අපි අපේ ජීවිතේ අපි වැඩ කරනවට අමතරව අපි එන්ටර්ටේන්මන්ට් වලටත් කාලයක් වෙන් කරනවා. එතකොට මෙතනදී අපි පළවෙනියටම ඉගෙන ගන්නවා මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේදී ෆිල්ම් මේකින් කියන එක. එතකොට එතනදී පළවෙනි දේ තමයි 3 dimensional films. ඒ කියන්නේ 3D movies කියලා අපි කියන්නේ. එතකොට ඒ ක්‍රියේට් කරන්න අපිට මේ ICT කියන එක ඕන වෙනවා. එතකොට අර අපි දන්නවා 3D මේ දැන් අපි තියෙන්නේ 2D ඒවානේ. එතකොට 3D එකක් ගත්තාම ඒකේ වෙනස් නේද? සත්තු, කාටූන් ඒ වගේ තියෙනවනේ. ඒ වගේ දේවල් වලදී අපි කොහොමද ෆිල්ම් මේක් කරන්නේ? එතකොට 3 dimensional ෆිල්ම් මේකින් වලට. ඊළඟට holographic image processing. ඒ වගේ දෙයකටත් අපට ඕන වෙනවා. ඒ කියන්නේ අපිට සීන් එකක් මොනවා හරි මේ වීඩියෝ රෙකෝඩින් වලදී එහෙම නැත්නම් ෆිල්ම් එකකදී වගේ ඕනේ නම් අපිට ඒ සීන් එක කරන්න අපිට මේ ඒ සෙට් එකක් හදන්නම ඕනේ නැහැ. එතකොට holographic image processing කියලා ටෙක්නොලොජි එකක් තියෙනවා. මේක හරහා අපිට පුළුවන් ඉමේජස් පාවිච්චි කරලා ඉවරලා ඒක දැන් හොරර් මූවි එකකට ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ටයිටැනික් මේ මූවි එක මොකද මුහුදේ ගිහිලා නැවක් ගිල්ලලා කරපු එකක් නෙමෙයි මේ විදිහට ටැංක් එකක් හදලා එහෙම කරපු දෙයක්නේ. එතකොට ඒ වගේ අර holographic image processing කියන එක. ඊට පස්සේ ඊට අමතරව කාටුන් ෆිල්ම්ස්. එතකොට අපි දන්නවා ගොඩාක් මේ වෙනකොට කාටුන්ස් ඇවිත් තියෙනවා 3D ෆීචර්ස් එකතු කරලා. එතකොට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේදී අපි හරියට මේක පාවිච්චි කරනවා. ඊළඟට ඩිජිටල් ඔඩියෝ මැටීරියල්. දැන් අපි දන්නවා ෆිල්ම් විතරක් නෙමෙයි මූවීස් මේ මොනවාද සින්දු කියන්න ඒ වගේ දේවල්ට රිද්ම් එක හොයාගන්න ඒ වගේ දේවල්ට අපිට ඩිජිටල් ඔඩියෝ මැටීරියල්ස් හදාගන්න ඕන වෙනවා. එතකොට මොඩර්න් මියුසික් ගොඩාක් වෙලාවට අපි අර රෙකෝඩ්ස් සෝං රෙකෝඩ් කරනකොට ඒ රිදම් එක අපි ෆ්‍රී හෑන්ඩ් කොහොමද ඒ දේවල් ගන්නෙ ඊළඟට CD එකකට කොහොමද මේවා ස්ටෝර් කරගන්නේ ඒ වගේ දේවල් වලදී අපිට ඩිජිටල් ඔඩියෝ මැටීරියල්ස් වලදීත් මේ ICT කියන එක ඕන වෙනවා. ඊළඟට අපි හැමෝම දන්න එක තමයි ඩිජිටල් ගේම්ස් 3D 4D ගේම්ස් වලට අපි පාවිච්චි කරනවා. ඊළඟට සිමියුලේෂන්ස් ගේම්ස් ගොඩක් වෙලාට මේවා අපි ගේම් එකකට අමතරව එඩියුකේෂනල් පර්පසස් උත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ප්ලෑන් කරන්න මිලිටරි ට්‍රේනින් වලදී ඉන්වෙස්ටිගේෂන්ස් වලදී ඊට පස්සේ මර්කන්ටයිල් ඇක්ටිවිටීස් වලදී මයිමින් වල මේ වගේ දේවල් වලට ස්පෝර්ට්ස් ඇක්ටිවිටීස් වලට ට්‍රේන් කරන්න අපිට ෆැසිලිටිස් තියෙනවා නම් අපි එතෙන්ට ගිහිල්ලා වෙලා සිමියුලේෂන් ගේම් එකක් හරහා අපි මේ දේවල් කරනවා. එතකොට මේ තමයි මේන්ලි අපි කතා කරන්නේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේදී කොහොමද මේ දේවල් පාවිච්චි වෙන්නේ කියලා. එතකොට ආකාර හතක් ගැන කතා කරා. 3 dimensional technology ඒ කියන්නේ we use film using 3D technology. එතකොට userට ඒක පාවිච්චි කරන්න 3D spectacles ඕන වෙනවා. ඊළඟට holographic image processing, cartoon films වලට හදන්න. ඊට පස්සේ digital audio materials වලට, ඊළඟට digital games වලට, ඊළඟට simulation games වලට. ඊට පස්සේ අපි කතා කරනවා දැන් මම කියවනේ මේ ICT entertainment වලට පාවිච්චි වෙන්නේ කොහොමද කතා කරනවා ඊළඟට problems associated with the use of ICT. එතකොට මෙතනදී අපි කතා කරනවා factors හතක් ගැන. Legal issues, issues related to values, physical problems, harmful software
environmental issues, health related issues and social issues. එතකොට මේ 7 ගැන අපි වෙන වෙනම ඉගෙන ගන්නවා. එතකොට ICT සම්බන්ධව අපට එන්න පුළුවන් problems මොනවද කිව්වම categories 7ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි legal issues කියන එක. legal issues වලදී අපි කතා කරනවා data theft කියන්නේ මොනවද? ඊට පස්සේ unauthorized access to computers කියන්නේ මොනවද? ඊට පස්සේ intellectual property rights and fraud කියන මේ 4 ගැන කතා කරනවා legal side එකේදී. එතකොට මෙතෙන්දී data theft කියන්නේ personally identifiable information PII කියලා කියනවා stolen from a computer or other device can be considered as a data theft. ඒ කියන්නේ අපි හිතමු අපේ flash drive එකක් digital camera එකක් mobile phone එක තියෙන අපේ personal information නම් වෙන්න පුළුවන් telephone numbers වෙන්න පුළුවන් photos වෙන්න පුළුවන් අපි record කරපු දේවල් වෙන්න පුළුවන් ඊට පස්සේ අපේ bank informations වෙන්න පුළුවන් දැන් අපි දන්නවා Google Pay වගේ දේවල් වලදී අපි bank information add කරලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් data theft හැටියට ගණන් ගන්නවා කාගේ හරි ෆෝන් එකකින් එහෙම නැත්නම් USB drive එකකින් එහෙම නැත්නම් අපේ digital camera එකකින් ඕනම විදිහ digital device එකක අපේ store කරලා තියෙන information emails වෙන්න පුළුවන් අපේ මේ ෆෝන් එකකට log වෙලා. එතකොට ඒ වගේ දේවල් data theft හැටියට. ඊට පස්සේ ඊළඟ එක තමයි ඒවට අදාළ legally කොහොමද ගන්නවා. ඊට පස්සේ unauthorized access into computer systems. ඊට පස්සේ ඒක කියන්නේ කොහොමද අපේ කම්පියුටරේට අපෙන් අවසරයක් නැතුව log වෙනවා. log වෙලා අපේ username password වෙනස් කරනවා. කම්පියුටරේ මේ data හොරකම් කරගන්නවා. ඊට පස්සේ organizations වල ඒවා connections මේ නැති කරන්න පුළුවන්. එතකොට අපේ කම්පියුටරේට අපෙන් අවසරයක් නැතුව log වෙන එක. log වෙලා අපේ තියෙන කම්පියුටරේ කියන්නේ මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන් වෙන ස්මාර්ට් ඩිවයිස් එකක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි intellectual property right කියන්නේ එක. ඒකෙදී අපි දැනගන්න ඕනේ usually related to mind creations. හරි. එතකොට mind creations කියන්නේ අපි ලියන දැන් අපි දන්නවා සින්දුවක් වෙන්න පුළුවන්, ආර්ට් එකක් වෙන්න පුළුවන්, අඳපු චිත්‍රයක් වෙන්න පුළුවන්, මෙලඩි එකක් දාපු එකක් වෙන්න පුළුවන්, ඊළඟට අපේ digital drawing එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හදපු මොකක් හරි device එකක් හරි software එකක් හරි වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම mind creations අපි intellectual property හැටියට ගන්නවා. එතකොට ඒ property එකේ අයිතිය ඒක innovate කරපු කෙනාට නැත්නම් ඒ product එක හදපු කෙනාට හරි organization එකට හරි තමයි අයිති තියෙන්නේ. හැබැයි මිනිහෙන්ට පුළුවන් මේක මේ brand new product එක market එකට දාපුවම පළවෙනි පුද්ගලයාට මේකේ අයිතිය තියෙන්නේ. එතකොට මේ ownership එක හොරකම් කරන්න පුළුවන්. හරි. එතකොට ඒ ownership එක හොරකම් කළා ඒවට legally ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් වලට අපිට පුළුවන් patent license එකක් ගන්න Straight for Innovations කියන organisation එක හරහා patent එකක් අරගෙන අපිට ඒක තියාගන්න පුළුවන්. එතකොට කාටවත් හොරකම් කරලා ඒක පාවිච්චි කරන්න බෑ. මේ පුද්ගලයාගේ අවසරයක් නැතුව. දැන් අපි මෙතන legal issues නේ කතා කරන්නේ. එතකොට අපිට අපේ data හොරකම් කරන එක අපේ මේ කම්පියුටරේට unauthorized විදිහට log වෙන එක ඊළඟට අපේ තියෙන මොනවා හරි mind creation එකක් හොරකම් කරන එක ඊළඟ එක තමයි fraud කියන එක. ඒ කියන්නේ dishonest misinterpretation of fact instead of let another to do refrain from doing something which causes loss. ඒ කියන්නේ අපේ කාටවත් මේකන අපේ කම්පැනි එක false information දෙන්න පුළුවන්. ඊළඟට අපේ තියෙන දේවල් data edit කරන්න පුළුවන්, alter කරන්න පුළුවන්, destroy කරන්න පුළුවන්, නැත්නම් ඒවා හොරකම් කරන්න පුළුවන්. ඒ වගේ එකකට අපි කියනවා fraud එකක් කියලා වෙලා. එතකොට එතනදී පුළුවන් තව කෙනෙක්ගේ identity එකක් අරගෙන දැන් username password අරගෙන එයා වෙනුවට act කරන්න පුළුවන්. හරි. එතකොට add කරලා එයාගේ විදිහට chat කරන්න පුළුවන්, එයාගේ විදිහට details දෙන්න පුළුවන්. ඒ කරන දේවල් අපි legal issues හැටියට ගන්නවා. දැන් මේ හැම දෙයක්ම අපි කම්පියුටර් ඒ කියන්නේ ICT ටෙක්නොලොජි පාවිච්චි කරනකොට මේ හැම දෙයක්ම වෙන්න පුළුවන් දේවල්. ඒ හින්දා අපි මේවෙන් ආරක්ෂා වෙන්න ඕනේ. එතකොට මේ ආරක්ෂා වෙන ක්‍රම විදි අපි ඊට පස්සේ කතා කරනවා. දැන් මෙතනදී අපි කතා කරන්නේ legal ප්‍රශ්න මොනවද කියලා. එතකොට අපිට legally මේවට act කරන්න පුළුවන්. දැන් අපේ mind creation එක මොන හරි කරනවා. එතකොට අපි එහෙනම් patent එකක් අරන් තියෙන්න ඕනේ. ඒකට copyrights අරන් තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. එතකොට legal සම්බන්ධව වෙන්න පුළුවන් ප්‍රශ්න තමයි data theft, unauthorized access to computers, intellectual property rights violation, ඊළඟට frauds කියන දේවල්. ඊළඟට අපි කතා කරන දෙවෙනි දේ issues related to values. දැන් මෙතනදී වෙන්නේ අපි අපේ දැන් අපි කියවනේ අපිට intellectual properties ඒ කියන්නේ mind creations දේවල් තියෙනවනේ. අපේ document එකක් වෙන්න පුළුවන්, අපි ලියපු සින්දුවක් වෙන්න පුළුවන්, අපි ලියපු article එකක් වෙන්න පුළුවන්. මේ දේවල් අපේ අවසරයක් නැතුව මේ අපෙන් ගන්නවා. ඒ ගන්න දෙයට තමයි අපි කියන්නේ
මොකද්ද ප්ලේජියරිසම් කියලා ඉවරලා. එතකොට අපි අවසරයක් නැතුව අපේ විදිහට පාවිච්චි කරනවා. එතකොට මේ අපේ විදිහට පාවිච්චි කරන දේ අපි කියනවා ප්ලේජියරිසම් කියලා ඉවරලා. එතකොට එතනදී අපිට පුළුවන් මේ කියන ප්ලේජියරිසම් කියන එකෙන් වළකින්න නම් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපිට පුළුවන් මේ සයිට් කරන්න. එහෙම නැත්නම් කෝඩ් කරන්න. එහෙම නැත්නම් රෙෆරන්ස් දෙන්න. ඒතර සයිට් කරනවා කියලා කියන්නේ අපි මොනවා හරි ડોකියුමන්ට් එකකින් දෙයක් ගත්තොත් එහෙම අපි කියනවා අපි මේ අදාළ පුද්ගලයාගෙන් ගත්ත දෙයක් තමයි මේ ලියන්නේ කියලා. එහෙම නැත්නම් කවුරු හරි කියපු දෙයක් නම් අපි ඩබල් කොටේෂන්ස් ඇතුලේ දාලා ඉවරලා කියනවා මේ මෙයාගෙන් හරි මේ සෙක්ෂන් එකකින් හරි ගත්ත දෙයක් මේ අදාළ පුද්ගලයා කියපු දෙයක් කියලා ඉවරලා. රෙෆරන්ස් කරනවා කියන්නේ අපි ડોකියුමන්ට්ස් මැටීරියල්ස් වලින් ගත්ත දේවල් තියෙනවා නම් අපි අගට ඒගොල්ලන්ගේ ඩීටේල්ස් විස්තර ඔක්කොම දානවා තව කෙනෙකුට ඒවා පාවිච්චි කරන්න. ඒතකොට ප්ලේජියරිසම් කියන දේ තමයි issues related to values වෙන්නේ. එතකොට ඒක අපි වළක්වා ගන්න අපිට පුළුවන් citing, quoting, referencing කියන දේවල් ටික කරන්න. ඊට පස්සේ physical and logical issues අපි තුන්වෙනි එක කතා කරනවා physical and logical issues කියන එක. මේකේ physical issues කියන්නේ අපේ කම්පියුටරට වෙන damage, මේ power failure එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ breakdown එකක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි physical security හැටියට ගණන් ගන්න. එතකොට මේ තැනදී අපිට පුළුවන් power supply එක දැන් අපිට uninterrupted power supply එකක් ගන්න නම් අපි කියනවා UPS කියන දන්නවනේ device එකක්. එතකොට uninterrupted power supply කියන එක තමයි UPS එක කියන්නේ. එතකොට අපිට ඒක ඒ device එක connect කරලා තියන්න පුළුවන් main supply එකට. එතකොට කම්පියුටරේට අපිට හදිස්සියේ මොනවා හරි දෙයක් නිසා power failure එකක් වුණොත් අපිට අපේ කම්පියුටරේ data ටික save කරගන්න, ඉතුරු වැඩේ කරගෙන යන්න ටික මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැතුව කරගෙන යන්න විනාඩි 15ක 20ක කාලයක් මේක වැඩ කරගන්න පුළුවන් නැවත කරන්ට් එනකම්. ඊළඟට හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක කෙලින්ම අපි පාවිච්චි කරන්නේ දැන් හිතන්න මේ ගෙදරක ගේට්ටුවක් වගේ. අපි පිටින් එන කට්ටියට එකපාරටම ගෙයක් ඇතුළට එන්න බැහැනේ. එතකොට අපි ගේට්ටුවක් දාලා තියෙනවා බෙල් එකක් ගහලා ඒ අදාළ පුද්ගලයා කවුද කියලා වෙරිෆයි කරාට පස්සේ තමයි අපිට ගේ ඇතුළට එන්න පුළුවන්. එතකොට ඒ වගේ තමයි මේ ෆිසිකල් ෆයර්වෝල් ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකත්. එතකොට අපි පිට ඉන්ටර්නෙට් එකට අපි රවුටර් එක කනෙක්ට් කරනවා. එතකොට ඒ රවුටර් එකෙන් එන දේවල් මොනවද කියලා අපිට හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකෙන් චෙක් කරන්න පුළුවන්. ඒ චෙක් කරලා ඉවර වෙලා තමයි අපි ඒවා හරි දේවල්ද අපට ඕන දේවල්ද කියලා ඉවරලා නෙට්වර්ක් එකකින් එන දේවල් ෆිල්ටර් කරලා අපේ කම්පියුටරේට දෙනවා. එතකොට එතනදී අපිට හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට එළියෙන් එන සිකියුරිටි ත්‍රෙට්ස් මගහරව ගන්න. ඊළඟට control access through locked doors. අපි දන්නවා already අපේ devices තියෙන එහෙම නැත්නම් lab එකක් තියෙන කම්පියුටර් එක හොඳට lock දාලා දොර lock කරලා lab එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් server room එකක් වෙන්න පුළුවන්. ලොක් කරලා තියන්න පුළුවන්. අනිත් එක තමයි ෆිසිකල් සිකියුරිටි වලට අපිට පුළුවන් CCTV කැමරා හයි කරලා තියන්න. එතකොට 24 hours per 7 days CCTV කැමරා තියෙනවා. එතකොට යන්නේ කවුද මොනවද කරන්නේ මේ බඩු ගන්නවද? ඒ හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. ඊළඟට තමයි surge protectors. මේ surge protectors කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවේ එහෙම ගොඩක් වෙලාවට වෝල්ටේජ් එක එහෙම වෙනස් වෙනවා. ඒ කියන්නේ 230 වෝල්ට් කිව්වට අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක ඩිවයිස් එකට හොඳ නැහැ. ඒ නිසා අපිට සර්ච් ප්‍රොටෙක්ටර්ස් දාලා තියන්න පුළුවන් මේ එකම වෝල්ටේජ් එක දිගටම කම්පියුටරේට හෝ ඒ අදාළ ඩිවයිස් එකට එන්න. එතකොට ෆිසිකල් ආරක්ෂාව සඳහා කම්පියුටර් එක අපිට සර්ච් ප්‍රොටෙක්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තමයි එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් වලින් අපි ආරක්ෂා කරගන්න ඩර්ට්, ඩස්ට්, මොයිස්චර් ඒ වගේ දේවල්. දැන් ඕගොල්ලෝ දන්නවා ලැබ් එකකට යනකොට අපිට සපත්තු ගලවලා යන්න කියනවා. වතුර බෝතල් ඒ වගේ කෑම අරන් යන්න එපා කියනවා. ඇයි අපේ කම්පියුටර් වල තියෙන සියුම් ඩිවයිස් ඒ කියන්නේ ඇතුලේ තියෙන දේවල් හරිම සියුම්. එතකොට ඒ දේවල් වලින් අපි ආරක්ෂා කරගන්න නම් වතුර හලන්න නැතුව, ඩස්ට් එක එන්නේ නැතුව, ඩර්ට් එන්නේ නැතුව, මොයිස්චර් එක තියෙන්නේ නැතුව අපි හොඳට කම්පියුටරේ එහෙම නැත්නම් printers ඒ තියෙන devices ආරක්ෂා කරගන්න ඕනේ. ඒකට අපට environmental factors වලින් ආරක්ෂා කරගන්න අපිට rules regulations දාලා තියන්න පුළුවන්. එතකොට මේ අපි කතා කරේ physically කොහොමද කම්පියුටරයක් නැත්නම් devices ආරක්ෂා කරගන්නේ කියලා. ඊපස්සේ logically තියෙනවා. logically ආරක්ෂා කරගන්න නම් අපි දන්නවා අපි හැමෝම දන්නවා passwords. ඒ කියන්නේ කම්පියුටරේට login password එකක් එහෙම නැත්නම් biometrics දෙන්න පුළුවන් fingerprint නැත්නම් eye face recognition දීලා අපිට කම්පියුටරේට ලොග් වෙන්න දෙන්න පුළුවන්.
කම්පියුටරේට ලොග් වෙන්න පාස්වර්ඩ් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ software firewalls තියෙනවා. අපිට software එකට පුළුවන් ෆයර්වෝල් එකක් ඒ කියන්නේ software firewall එකක් install කරලා අපිට පුළුවන් අපේ එන device එකට එන දේවල් mails ඒ වගේ දේවල් search කරලා බලන්න මේකේ virus තියෙනවද unauthorized access එකක්ද වෙන්නේ කියලා software firewalls හරහා කරන්න පුළුවන්. ඊළඟට backups ගන්න පුළුවන් අපිට කම්පියුටර් වල තියෙන data backup කරලා තියාගන්න පුළුවන්. මොකද එතකොට CD එකකට, DVD එකකට, hard disk එකකට, flash drive එකට එහෙම නැත්නම් වෙන තියෙන මේ cloud space එකකට මේ වගේ දෙයකට අපි backup කරලා තියාගත්තාම අපේ data අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. මොනවා හරි physical damage එකක් එහෙම නැත්නම් වෙන කවුරු හරි හොරකම් කරත් මේවා fraud එකක් කරත් theft කරත් ඒ දේවල් වලට අපේ ආරක්ෂාව සඳහා අපිට ඒවා backup කරලා තියාගන්න පුළුවන්. එතකොට ඒ තමයි තුන්වෙනි එක අපි කතා කරේ ෆිසිකලි සහ ලොජිකලි කොහොමද අපේ කම්පියුටරේ එහෙම නැත්නම් අපේ ඩිවයිසස් එහෙම නැත්නම් ICT equipments කොහොමද අපි පරිස්සම් කරගන්නේ කියන එක. ඊළඟට හතරවෙනි එක තමයි malicious software or malware කියන දේ. එතකොට මේ malicious software කියන්නේ මොනවද? මේ malicious codes වෙන්න පුළුවන්, software වෙන්න පුළුවන්. මේවා serious harm to computers and network in many ways. හරි? එතකොට මේ malicious software හරි malware හරි එහෙම නැත්නම් malicious code කියන ඒවා අපිට කම්පියුටරේට install වුණොත් ඒගොල්ලෝ මොකද කරන්නේ? අපේ කම්පියුටරේ efficiency එක අඩු කරනවා. එතකොට functions අපි කරන functions අඩු කරනවා. ඊළඟට disrupt or malfunction of software. සමහර software on කරාම ඒ කියන්නේ මේ අපි run කරන්න ගත්තාම මොකද වෙන්නේ? ඒක වැඩ කරන්නේ නැතුව යනවා, stuck වෙනවා, document save වෙන්නේ නැතුව යනවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඊළඟට inability to install other software. සමහර software මේ වගේ වාවහම මොකද වෙන්නේ? අපිට software install කරගන්න බැරුව යනවා. ඊළඟට weaken computer hardware. hardware ඒ කියන්නේ mouse මේ වල ප්‍රශ්න වෙනවා එක එක hardware වල ප්‍රශ්න. ඊට sabotage of computer networks. network එකේ වෙන ඒවට connect වෙන්න බැරුව යනවා. ඊළඟට data theft and destruction. දැන් මේ malware හරහා අපේ data theft කරන්න පුළුවන්. අපි දැන් කතා කරපු විදිහට අපි කලින් කතා කරන්නේ data theft වෙන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ දේවල් කරන්න මේ malicious software බලපාන්න පුළුවන්. ඊට පස්සේ තමයි reduction of storage capacity of hard disk by storing unnecessary documents and files. ඒතකොට සමහර malicious software තියෙනවා මේවා කම්පියුටරේට ඉන්ස්ටෝල් වුණාට පස්සේ ගොඩක් වෙන ડોකියුමන්ට්ස් එයා ජෙනරේට් කරගන්නවා. එතකොට අපේ හાર્ඩ් ඩිස්ක් එක ෆුල් වෙනවා. ඊට පස්සේ මෙමරි කැපැසිටි එක අඩු වෙනවා. මොකද හැමතිස්සෙම මේක රන් වෙන්න ගන්නවා. එතකොට අපේ කම්පියුටරේ වැඩ කරන්නේ නැත. ඒතර මේ malicious software හරි මේ malware හරි මේ අපි කියන මේ numbering කියන දෙයක් අපේ කම්පියුටරේට ඉන්ස්ටෝල් වුණොත් එහෙම ඔය වගේ ලොකු ප්‍රශ්න ගොඩක් වෙන්න පුළුවන්. එතකොට එතනදී මේ harmful software එහෙම නැත්නම් අපිට වෙන damages මොනවද කියලා ඉවල්ලා අපි කතා කරනවා. වර්ග කීපයක් එකක් කම්පියුටර් වෛරස් ඊළඟට කම්පියුටර් වර්ම්ස් ඊළඟට ස්පයිවෙයා බොට්ස් hijacker ඊළඟට phishing spam මේ කියන දේවල් ටික අපි කතා කරනවා malicious software හැටියට කොහොමද මොනවද මේවා තියෙන වෙනස. මේක හරිම වැදගත් දෙයක්. ගොඩාක් වෙලාවට ඔයගොල්ලන්ගේ O level paper එකේ අහනවා මේවා වෙනස්කම් අහනවා මේවා මොකක්ද කියලා අහනවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් එකින් එක අපි බලමු මොනවද මේ malicious software වර්ග සහ ඒවෙන් වෙන ඒවා කොහොමද කම්පියුටරේට එන්නේ සහ ඒවෙන් මොනවද තියෙන බලපෑම කියන එක. ඒතර කම්පියුටර් වෛරස් කියන්නේ එයා එන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම ඇවිල්ලා මොකද කරන්නේ spread rapidly within the computer causing enough harm. එතකොට virus can enter computer through the networks. එතකොට මේ කම්පියුටර් virus එකක් එන්න පුළුවන් අපේ network එක හරහා, flash drive එකක් හරහා, ඊට පස්සේ external device එකක් ඒ කියන්නේ memory chip එකක්, email එකක් අපි මේ plug කරන ඕනම device එකක් හරහා මේ කම්පියුටර් virus කියන ඒවා එන්න පුළුවන්. ඊට මේක ආවට පස්සේ මොකද වෙන්නේ? ඒක එක්සිකියුට් වෙනවා ෆයිල් එකක් හැටියට කම්පියුටර් එකේ ඇතුලේ. ඊපස්සේ ඒක හැමතිස්සෙම ඇක්ටිව් විදිහට වැඩ කරනවා කම්පියුටර් එක ඇතුලේ. එතකොට එයා ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ එක සැරයක් මෙයා හැමතිස්සෙම ඒක වැඩ කරනවා. එතකොට ඒ වැඩ කිරීම නිසා අපි අර ඉහත කතා කරපු ප්‍රශ්න සියල්ලම වෙන්න පුළුවන් කම්පියුටර් වෛරස් එකක් ආවහම. එතකොට මෙතෙන්දි වැදගත් වෙනවා ඒක කම්පියුටර් වෛරස් එකක් එන්නේ කොහොමද? ඊපස්සේ ඒක වැඩ කරන්නේ කොහොමද? ඒක කම්පියුටර් ඇතුලේ පවතින්නේ කොහොමද කියන එක. එතකොට ඒ තුන තමයි මෙතනදි ඉතාම වැදගත් වෙන්නේ නෙට්වර්ක් එක හරහා එක්ස්ටර්නල් ඩිවයිස් එකක් හරහා එන්න පුළුවන්. ඒක එක්සිකියුට් වෙනවා. එක්සිකියුට් වෙලා කම්පියුටර් එක ඇතුලේ හැමතිස්සෙම පවතිනවා. ඒක අයින් කරනවා. ඊළඟට කම්පියුටර් වර්ම්ස් කියන්නේ මොකද්ද? ඒක වෛරස් එකට හා සමානයි. හැබැයි ඒක වෙන්නේ acting and spreading along using email attachment, false website and instant messages.
එතකොට ඒක වෙන්නේ මොකද්ද? වෛරස් එක වහා සමානයි. නමුත් ඒක එන්නේ ඊමේල් ඇටැච්මන්ට් එකක් හැටියට. එහෙම නැත්නම් ෆෝල්ස් වෙබ්සයිට්. අපි එකක් ක්ලික් කරාට පස්සේ තව එකකට ගිහිල්ලා ඒකේ හැටියට ඇවිල්ලා ඉන්ස්ටන්ට් මැසේජ් එකක් හැටියට අපි ඒක ක්ලික් කරපු ගමන් අපිට ඒ කම්පියුටර් වෝම්ස් කියන මේ මැලිෂියස් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙනවා අපේ කම්පියුටර්. ඊට පස්සේ ස්පයිවෙයා විදිහට අපි මෙතෙන්දි කතා කරනවා ට්‍රෝජන් හෝස් ඇන්ඩ් ඇඩ්වෙයා කියන එක. ට්‍රෝජන් හෝස් කියන එක නම් ඕගොල්ලෝ දන්නවත් ඇති අර ෆිල්ම් එකක් තියෙනවා. අපි ග්‍රීක් ට්‍රෝජන් කියන ඒ නමින් තමයි මේක කරන්නේ. මොකද කෙනෙක් ඇතුලේ හැංගිලා තමයි මෙයා එන්නේ. එතකොට අර ඔයගොල්ලෝ දන්නවා මේ යුද්ධ වෙලාවේදීත් අර හෝස් කෙනෙක් විදිහට ඇතුලේ හැංගිලා ඇවිල්ලා මිනිස්සු බටයෝ ටික ඇවිල්ලා ඒක විනාශ කරනවානේ. ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. මෙයා තව එකක් ඇතුලේ හැංගිලා තමයි එන්නේ. enter system without the knowledge of the user. හරි? එතකොට මෙයා මොකද කරන්නේ? uncomfortable by unnecessary opening up windows, producing different desktop, deleting document, stealing data. මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. මෙයා ඇවිල්ලා කරන්නේ කම්පියුටරේට යූසර්ගේ දැනුමක් නැතුව. harmful software to gain entry, Trojan enters computer via email attachments. හරි? එයා එන්නේ email attachment එකක් හැටියටම තමයි. එතකොට වෙනස වෙන්නේ මොකද්ද? වෛරස් එකයි වෝම් එකයි අතර එයාට තනියෙන් ස්ප්‍රෙඩ් වෙන්න බෑ. දැන් වෛරස් එක වෝම් එක මොකද වෙන්නේ? ඒක එන ආවට පස්සේ එයා තනියෙන් ස්ප්‍රෙඩ් වෙනවනේ ඇතුලේ. හැබැයි ට්‍රෝජන් හෝස්ට් තනියෙන් ස්ප්‍රෙඩ් වෙන්න බෑ. එයාට තව මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි ස්පයිවෙයා වල ට්‍රෝජන් හෝස් වල තියෙන වෙනස වෛරස් එකටයි වෝම් එකටයි වඩා. එතකොට ඇඩ්වෙයා කියන්නේ එයා මොකද කරන්නේ? අපිට unnecessary messages display කරනවා අපේ window එකේ. ස්ක්‍රීන් එකේ. එතකොට using advertisement වෙන්න පුළුවන්, වෙන මොන හරි commercial information ගන්න පුළුවන්. ඒක ඩිස්ටර්බ් වෛරස් බට් ඩිස්ටර්බ් ද යූසර් මෙන්ටලි. ඒක කියන්නේ ඇතුලේ මුකුත් වෙන්නේ අර මෙන්ටලි ඩිස්ටර්බ් වෙනවා අපේ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේක හැමතිස්සෙම ඩිස්ටර්බ් වෙන්න ගන්නවානේ මේ ඇඩ්ස් එනවා, නොටිෆිකේෂන් එනවා, මේල්ස් එනවා, මේවා එනකොට අපිට ඒක කරදරයක්. ඒතකොට මෙන්ටලි තමයි යා ඩිස්ටර්බ් කරන්නේ. ඊළඟ එක තමයි bots. Bots are derived from the word robots. Right? Bots is harmful software that function on its own communicating with other networks. Bots are used to collect personal information through internet messages and conversation. එතකොට bot කෙනෙක් කියන්නේ ආ රොබෝ කෙනෙක් වගේ වැඩ කරනවා. ඒක කම්පියුටර් ඇතුළට ආවට පස්සේ එයා කමියුනිකේට් කරගන්නවා network other networks එක්ක. ඊට පස්සේ මොකද කරන්නේ? අපේ personal information එකතු කරගන්නවා. ඒක තමයි එයා කරන්නේ. ඊට පස්සේ hijacker එහෙම නැත්නම් browser hijacker කියන අපිව misdirect කරනවා. Different website internet to collect information regarding trade, commerce, advertisement. ඒක ඇඩ්වෙයා වලටම සමානයි. හැබැයි මේකෙදි වෙන්නේ එයා මිස්ලෙඩ් කරනවා අපිව වෙන වෙන තැන් වලට. දැන් අතනදි වෙන්න මැසේජස් ඇවිල්ලා අපිට ඩිස්ටර්බ් කරන එකනේ. මෙතනදී අපි ඉන්ටර්නෙට් මොන හරි ගියපුවාම එයා ඉන්ෆර්මේෂන් අපෙන් එකතු කරගන්නවා. ෆිෂින් කියන්නේ එයා කලෙක්ට් කරනවා ඉන්ෆර්මේෂන් බැංක් account information. તો phishing එකේදී කරන්නේ electronics accounts වල email එකක් විදිහට එනවා is used for the purpose. ඒතකොට email තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ කියන organisation එකක් friend කෙනෙක් එහෙම කියලා මේ link එක click කරන්න මේකට donate කරන්න ওই විදිහට කියලා අපේ valuable information අරගෙන අපිට cash deposit කරන්න කියලා ඒ වගේ දේවල් කරලා අපේ මේ data stolen කරනවා. ඊට පස්සේ spam ස්පෑම් කියන්නේ අපි දන්නවා හැමෝම ඊමේල් එකේ වෙනම තියෙනවානේ ස්පෑම් ෆිල්ටර්ස් තියෙනවා. ඒ වගේ කියන්නේ අපිට ඔය කොමර්ෂල් ඉන්ෆර්මේෂන්, ඇඩ්වර්ටයිස්මන්ට්, ප්‍රොඩක්ට් ඉන්ෆර්මේෂන් අපි දන්නේ නැති අයගෙන් අපට එනවා ඊමේල්ස්. හරි? එතකොට ඒ අපට අදාළ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ කොමර්ෂල් පර්පසස් වලට තමයි මේ ඔක්කොම වෙන්නේ. එතකොට ඒ ප්‍රොමෝෂන්ස් ඊමේල් ඒ වගේ දේවල්. ඉතින් ඒවට අපි කියනවා ස්පෑම් කියලා. එතකොට අපිට ස්පෑම් ෆිල්ටර්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒවා unsubscribe කරන්න පුළුවන්. එතකොට අපිව ඒ ස්පෑම් ඊමේල් වලින් අයින් වෙන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි අපි කතා කරන්නේ malicious software. එතකොට අපිට harmful software මොනවද? මොකද වෙන්නේ කියලා ඉවරලා. එතකොට මේ harmful software වලින් ආරක්ෂා වෙන්න නම් අපිට කරන්න පුළුවන් වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හැබැයි ඒක අපි හැමදාම අප්ඩේට් කරලා තියාගන්න ඕනේ. එතකොට ඒ අප්ඩේට් කරාට පස්සේ ඒක හැමතිස්සෙම ඔටෝ ස්කෑන් කරන්න ෂීල්ඩ් එකක් විදිහට ඒ විදිහට එයා ඇක්ටිව් ඉන්න ඕනේ අපේ කම්පියුටර් ඇතුලේ මේවෙන් ආරක්ෂා වෙන්න. අනිත් එක තමයි අපි USB memory sticks එහෙම නැත්නම් CD drives ඒ වගේ දේවල් අපි අපේ කම්පියුටරේට ප්ලග් කරනවා නම් අපි හැමතිස්සෙම ඒවා ස්කෑන් කරලා ගන්න ඕනේ. ඒවා වෙන වෙන තැන්වලදී ප්ලග් කරලා එනකොට අපිට වෛරස් එන්න පුළුවන්.
පුළුවන් කියන malicious software එන්න පුළුවන් කියන එක දැනගෙන වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ අපි දන්න software විතරක් අපේ කම්පියුටර් එකට install කරන්න ඕනේ. නොදන්න දේවල් install කරන්න ගිහිල්ලා අපි අමාරුවේ වැටෙන්නේ නැතුව. ඊට පස්සේ හැමතිස්සෙම ඇඩ්මිනිස්ට්‍රේටර් account එක මේන්ටේන් කරන්න ඕනේ. මොකද හැම guest account එකකටම දේවල් install කරන්න නොදී තියන්න ඕනේ. මොකද එතකොට අපි දන්නවා අපේ කම්පියුටර් එකට මොනවද install වෙන්නේ වෙන කෙනෙක් පාවිච්චි කරත් කියලා. ඊට පස්සේ අනිත් එක තමයි අපි ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනකොට secure website හරහා URL verification එකක් හරහාම කරන්න ඕනේ. ඊට පස්සේ secure website වලින් විතරක් අපි documents download කරන්න ඕනේ, software download කරන්න ඕනේ. හැමතිස්සෙම virus guard එක active තියලා install කරන්න කලින්, open කරන්න කලින් අපි මේවා check කරලා බලන්න ඕනේ. ඊට පස්සේ අපි ඊමේල් එකක් ඕපන් කරනකොට හැමතිස්සෙම බලන්න ඕනේ මේක ඇවිත් තියෙන සෝස් එක මොකක්ද වෛරස් ගාඩ් එකක් කරා එක චෙක් කරලා බලන්න ඕනේ සස්පිෂස් ලින්ක් තියෙනවා නම් ඒවා ක්ලික් නොකර ඉන්න ඕනේ ඊට පස්සේ ඇටැච්මන්ට් තියෙනවා නම් ඒවා ඩවුන්ලෝඩ් නොකර ඉන්න ඕනේ අපිට සස්පිෂස් වගේ හිතුණා ඊට පස්සේ avoid suspicious advertisement and messages හැමතිස්සෙම එන ඒ වගේ අපි unknown අයගෙන් එන දේවල් අපිට තේරෙනවා නම් මේවා කොමර්ෂල් වගේද ඒවත් පස්සේ නොයා ඒවා ඩිලීට් කරලා දාන්න ඕනේ ඊට පස්සේ අනිත් එක තමයි අපේ personal information දෙනකොට හැමතිස්සෙම ඒවා security ඒවා validate කරලා බලන්න ඕනේ. ළඟට firewall එකක්, virus guard එකක්, email filters මේ වගේ දේවල් තියාගන්න ඕනේ. අපි මේ risk වලින් අයින් වෙන්න නම්. එතකොට මෙතන පෙන්ලා තියෙනවා මේ popular virus guard Avira K7 digital defender Norman Kaspersky Microsoft security essential Norton ඔය වගේ McAfee දැන් අලුත් versions උත් ගොඩාක් තියෙනවා. එතකොට මේ වගේ දේවල් prevention is better than cure කියලා අපි මේ saying එකකුත් තියෙනවා. මොකද අපි දෙයක් වෙන්න කලින් ආරක්ෂා වෙන එක හොඳ නිසා අපිට virus guard එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ කියන precautions ගන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් එහෙම අපිට දැන් මේ වගේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම සිකියුරිටි ප්‍රශ්නයක් වුණොත් ලංකාවේ මොනවද තියෙන ඕගනයිසේෂන්ස් කියලා ඉවරලා මේවට අපිට ඇක්ට් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම information and communication technology ඒජන්සි අපි කියනවා ඉක්ටා එක කියලා කියනවා. එතකොට ඒ ඉක්ටා එක ඒගොල්ලෝ රෙස්පොන්සිබල් සිටිසන්ස්ලාට බිස්නස් එස්ටැබ්ලිෂ්මන්ට් වලට ඒ වගේ දේවල් වලට වෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න සහ මේ වගේ ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ ලීගල් ඇඩ්වයිස් දීලා ඒවා පරිස්සම් කරලා ඒක කොහොමද කරගන්නේ කියලා ඒගොල්ලෝ අපිට උදව් කරනවා. ඒ කියන්නේ සයිබර් සිකියුරිටි පැත්තෙන්. අනිත් එක තමයි ඉක්ටා එක කියලා දැන් ඉක්ටා එකට අමතරව ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් බියුරෝ ඇන් ශ්‍රී ලංකා ඉමර්ජන්සි කම්පියුටර් සර්විසස් කියන ඒගොල්ලෝ සර්ටිෆයිඩ් ඉන්ෆර්මේෂන් සිකියුරිටි මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා ඉක්ටා එකයි මේ දෙගොල්ලෝ එකතු වෙලා ඒකත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා එතකොට අපි ඊළඟට ඊට අමතරව ලීගල් දේවල් තියෙනවා මේ හැම දෙයක්ම අපිට පුළුවන් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වුණොත් කාටද කතා කරන්න ඕනේ එතකොට සයිබර් සිකියුරිටි ගැන මොනවද තියෙන අදහස ලංකාවේ එහෙම ඕගනයිසේෂන් තියෙනවද එතකොට මේ සයිබර් සිකියුරිටි කියන එක ඊමේල් ඉන්ටර්නෙට් සොලියුෂන්ස් වලටම අදාළ දෙයක් නෙමෙයි එතකොට ඔපරේටින් සිස්ටම් එකට ඊට අමතරව Tamanට වෙන පර්සනල් දේවල් වලට මේවට ඔතොරිටිස් තියෙනවා එතකොට ඒවට ගිහිල්ලා අපි සයිබර් සිකියුරිටි සම්බන්ධව සර්ට් ටෙක්සර්ට් එන්ගේජ් gov.lk මේ වෙබ්සයිට් වල ගොඩක් ඉන්ෆර්මේෂන් තියෙනවා මේවා ගැන දැනගන්න ඊට පස්සේ අපි දැන් මේ මෙතනකන් කතා කරේ හතරයි අපිට වෙන්න පුළුවන් ඉෂුස් ගැන ඊළඟ එක තමයි හෙල්ත් ඉෂුස් මේකත් ගොඩාක් වැදගත් දෙයක් මේ හෙල්ත් රිලේටඩ් ඉෂුස් ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරනකොට පළවෙනිම දේ තමයි ergonomics and health issues is word made with the use of two words Greek language. According to Greek language, ergon is job or action. Nomos is law. එතකොට අපේ මේ job එකට අදාළව වෙන දේවල් ගැන තමයි ඒකෙන් කියන්නේ. Job must be created to comfort of the worker and the worker must not be forced to adjust himself to the work. If not, the worker will subject himself to various tension and illness. ඒ කියන්නේ අපේට අදාළ විදිහට අපේ ශරීරයට ගැළපෙන විදිහට වැඩක් නොකර අපි adjust වෙවි වැඩ කරන්න ගියොත් එහෙම අපි ලෙඩ වෙන එකයි වෙන්නේ. එතකොට අපි අපිට comfortable zone එකක ඉඳගෙන අපි වැඩ කරන්න ඕනේ. එතකොට ඒකට අදාළ පැසින් තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි ඒක විඳ දරා ගන්න. එතකොට මෙතනදී අපිට health ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි musculoskeletal problem. එතකොට non-stop use of computer can bring
about pain in different muscles, bones and human system. එතකොට අපි එක දිගට වැඩ කරපුවාම අපිට එන්න පුළුවන් muscles වල හරි bones වල හරි ප්‍රශ්නයක් තමයි මේ muscular skeletal problem කියලා කියන්නේ. එතකොට මේක ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ wrong posture. අපි ඉන්න ඉරියව්වල වැරද්ද නිසා තමයි. ඒ කියන්නේ long අපි වැඩ කරනවා අපි හරියට කෙලින් වාඩි වෙලා නැහැ. ඊට පස්සේ අත හරියට තියාගන්නේ නැහැ. මේවත් එක්ක අපේ කොන්දේ muscles වල ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි repetitive stress injury. ඒතොර RSI කියලා කියනවා. මේක ගොඩක් වෙලාවට වෙන්නේ pain extending from shoulder to finger. හරි එතකොට අපේ උරහිසේ ඉඳන් අත්වලට එනකම් මේ කැක්කුම එනවා. Can be swelling and hardness bring the pain. Difficult to move the mouse is a result of this pain. එතකොට mouse එක අපිට එහෙම කරන්න බැරුව යනවා. මේකත් ප්‍රධානම හේතුව අපි ඉන්න ඉරියව්ව. ඒ කියන්නේ අපි අත තියාගෙන ඉන්න ඉරියව්වල දිගට වැඩ කරනවා එක එක විදිහට අපේ ඒ වැරදි posture එක හින්දා තමයි අපේ වැරදි ඉරියව්ව හින්දා තමයි මේ repetitive stress injury එක වෙන්නේ. ඒක වෙන්නේ shoulder එකේ ඉඳන් අතට වෙනකම් තියෙන කැක්කුම. ඊට පස්සේ අනිත් එක තමයි carpal tunnel syndrome කියන එක. මේක වෙන්නේ feeling of numbness and pain in the fingers. එතකොට මේ ඇඟිලි එහෙ මෙහෙ කරන්න බැරි වෙනවා due to pressure exert in the wrist. එතකොට wrist එක අපි ඒ කියන්නේ වැරදියට තියාගෙන incorrect position එක එහෙම නැත්නම් keyboard and mouse placing them in a incorrect position. ඒ හින්දා තමයි අර ලොකු stress එකක් අපි දෙනවා අපේ මේ wrist එකට. ඒකෙන් අපේ ඇඟිලි ඒව නමන්න බැරුව යනවා. ඒකට අපි කියනවා carpal tunnel syndrome කියලා. ඊට පස්සේ අනිත් එක තමයි computer vision syndrome කියන එක. මේක ගොඩක් වෙලාවට වෙන අපි එක දිගට පැය 7ක් 8ක් 6කට වැඩි කාල සීමාවක් එක දිගටම මේක බලාගෙන කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලන් හිටියාම dry eyes එහෙම නැත්නම් redness in eyes, tearing, blurred vision, pain in the head, neck, back ඔය වගේ කියන මේ discomfort හැම දෙයක්ම වෙන්න පුළුවන්. එතකොට අපි ඒකට කියනවා computer vision syndrome කියලා. අනිත් එක ඉතින් අපි හැමෝම දන්න headache එක. අපි ප්‍රෙෂර් එක වැඩි වුණාම මසල්ස් වල නෙක් වල ටයර්ඩ්නස් ඊට පස්සේ අයිස් වල ඇස් වල ප්‍රශ්න වුණාම මේ හෙඩේක් කියන එක වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ස්ට්‍රෙස්. එතකොට ඇක්ටිවිටීස් ගන්න වැඩි වුණාම වර්ක් එන්වයරන්මන්ට් එක අර ටෙක්නොලොජි ස්ලීප්ලෙස්නස් එක කියන්නේ නිදගෙන නැතිකම ස්ට්‍රෙස් එක වැඩි වුණාම ටයර්ඩ් වුණාම ඇපටයිට් නැද මේ හැම දෙයක් හින්දාම ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. අපි වැඩටම මේ යොමු වෙලා ඉන්නවා අනික් දේවල් ගැන හිතන්නේ නැති වුණාම. එතකොට මේවා අපි මේ දැන් හෙල්ත් ප්‍රොබ්ලම්ස් 6ක් කතා කරානේ. මේවෙන් අපි මේ ඉවත් වෙලා ඒවා නැතුව අපිට හොඳ ජීවිතයක් ගෙවන්න නම් කම්පියුටරයක් එක්ක වැඩ කරනකොට අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා. එතකොට මෙතන අපි තියෙනවා මේ posture එකේ හින්දානේ ගොඩක්ම ප්‍රශ්න වෙන්නේ. එතකොට මේකේ පෙන්නලා තියෙනවා කම්පියුටර් ස්ක්‍රීන් එක කොහොමද තියෙන්න ඕනේ කියලා. එතකොට අපේ මේ ඇස් මට්ටමට මේ ලෙවල් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ ඩිස්ටන්ස් එක තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඉන්චස් 18ත් 28ත් අතර ගාණක්. එහෙම නැත්නම් සෙන්ටිමීටර් නම් 45ත් 70ත් අතර. ඊළඟට අපි ඉඳගෙන ඉන්න විදිහ බෑක් ස්ට්‍රේට් තියෙන්න ඕනේ. චෙයා එකට හොඳට හේතු වෙලා අපේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ. එතකොට අපිට අර කොන්දේ මසල්ස් වල එන ප්‍රශ්න වෙන්නේ නැහැ. ඊළඟට හැමතිස්සෙම කකුල් බිම තියවිලා තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අර කොන්දේ ප්‍රශ්න ඒ වගේ දේවල් එන්නේ. ඊළඟට පස්වෙනි එක තමයි අපේ රිස්ට් එක අර හරියට තියාගන්න ඕනේ නැත්නම් carpal tunnel syndrome එක, muscular skeletal problems ඒ වගේ දේවල් එන්න පුළුවන්. එතකොට අපේ හරි posture එක හරි විදිහට ඉන්නේ කොහොමද කියන එක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඊළඟ එක තමයි අපිට කරන්න පුළුවන් ලයිටිං ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපේ ඇස් වලට uncomfortable නැති වෙන එක. ඊට පස්සේ blink and take eyes off screen on and off. ඒ කියන්නේ අපි හැමතිස්සෙම මේක දිහා බලන් ඉන්නේ නැතුව පොඩ්ඩක් එළියට ගන්න ඕනේ. Take a break in between work, walk short distance. එතකොට අපි පොඩ්ඩක් එළිය ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා ඇවිල්ලා ඉන්නකොට අපේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඊට පස්සේ fix play time session for children and direct them to other activities. එතකොට අපි පොඩි අයට දෙනවා නම් කම්පියුටරයක් පොඩ්ඩක් විනාඩි 30ක් පැයක් වගේ දීලා බ්‍රේක් එකක් දෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන්. වැඩ කරන කෙනෙකුට පැය 7-8ක් වැඩ කරනවා නම් කම්පියුටරයක් එක්ක පාවිච්චි කරනවා නම් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේක පාවිච්චි කරන එකෙන් අයින් වෙලා පොඩි වෙලාවක් වෝක් එකක් ගිහිල්ලා අපි ඇවිල්ලා අපිට පුළුවන් මේ දේ කරන්න. එතකොට අපි හැමතිස්සෙම කම්පියුටරේ පැය 7කට 8කට වැඩිය පාවිච්චි කරනවා නම් අපි බ්‍රේක් එකක් ගන්න ඕනේ, රිලැක්ස් වෙන්න ඕනේ අපේ මයින්ඩ් එක. ඒකට ওই ටික තමයි අපි කතා කරන්නේ අපේ ෆිසිකල් එහෙම නැත්නම් අපිට
මොනවද වෙන ප්‍රශ්න කියලා ඉවරලා මේ සෙක්ෂන් එකේදී ඒ කියන්නේ හෙල්ත් රිලේටඩ් ඉෂුස් ගැන තමයි අපි කතා කරේ. එතකොට ප්‍රොබ්ලම්ස් වෙන්න පුළුවන් ඒවා ගැන කතා කරා. ඊට පස්සේ ඒවෙන් ආරක්ෂා වෙන්න කොහොමද කියලා කතා කරා. එතකොට ඒක හරි වැදගත්. ඊළඟ එක තමයි අපි කතා කරන්නේ harmful elements and effect on environment. e-waste කියන එක. මේක ඊටාම වැදගත් දෙයක්. මොකද අපි හැම දෙයක්ම පාවිච්චි කරනවා. නමුත් මේකේ පාවිච්චියෙන් පසු අපි මේවට මොනවද කරන්නේ ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් හරි ප්‍රොඩක්ට්ස් වලට මොනවද කරන්නේ කියන එක කවුරුත් ඒක ගැන දැනුවත් නැහැ. ඒ හින්දා ඕගොල්ලෝ හොඳට දැනුවත් වෙන්න ඕනේ. කම්පියුටර්ස්, ටෙලිවිෂන්, මොබයිල් ෆෝන්, ප්‍රින්ටර්ස් මේ වගේ ඉලෙක්ට්‍රික් පවර්ස්, බැටරි තියෙන දේවල් මේ වගේ දේවල් පාවිච්චි කරලා නිකන් අපිට ඩම්ප් කරන්න බෑ. එතකොට e-waste හැටියට අපි ගන්නවා CFL bulb, television, electronic devices, mouse, keyboard and other electronic devices, scanners, audio video equipments, mobile phones මේ හැම දෙයක්ම e-waste හැටියට තමයි මේ අපි ගණන් ගන්න. එතකොට මේ දේවල් අපේ ශරීරයට ගොඩාක් harmful. ඒවා dispose කරොත් වතුරට එකතු වුණොත් එහෙම අපේ brain වලට, lung එකට, skin වලට, liver වලට ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් CFL ඒ කියන්නේ compact fluorescent light bulb are disposed in improper way. It harm environment since it contain minute particles of mercury, a toxic metal and the hazardous. එතකොට ඒවැ mercury තියෙනවා ඊළඟට toxic materials තියෙනවා මේ නිසා අපිට ගොඩාක් health hazards වෙන්න පුළුවන්. එතකොට mercury නිසා අපිට brain cells විනාශ වෙනවා. ඊට පස්සේ nerve system එක damage වෙනවා. අපේ skin එකේ allergies වෙනවා. ඊළඟට kidney, liver මේ වගේ දේවල් වලට ප්‍රශ්න වෙනවා. ඊට පස්සේ DNA වලටත් අපිට ඩැමේජ් කරනවා මේ mercury නිසා. හරි. එතකොට අපි ඒ වගේ දෙයක් ඩිස්පෝස් කරනවා නම් හරිම කෙයාර්ෆුල් වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ improper of these waste cause swelling, ඊළඟට irritation and body nauseousness, stress, blood veins වල cancers ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපට දැන් අපි ගත්තොත් එහෙනම් මේ දේවල් නිසා harmful වෙන මොනවද elements කියලා ඉවරලා මේ electronic එහෙම නැත්නම් e-waste ඉඳලා මොනවද elements කිව්වොත් arsenic, barium, cadmium, chromium, dioxide, lead, mercury and selenium කියන ඒවා ගන්න පුළුවන්. මේවත් වැදගත් ඕගොල්ලන්ගේ first paper එකට එහෙම. ඒවා දැනගෙන තියාගන්න මොනවද අපේ මේ e-waste හින්දා වෙන්න පුළුවන් harmful elements මොනවද කියලා. එතකොට මේ හැම දෙයක්ම හින්දා අපට වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද? swelling, irritation ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් මේ mercury වගේ දේවල් එකතු වුනහම. එතකොට අපේ brain cells වල damage වෙනවා. ඒ වගේ දේවල් හොඳට දැනගන්න. ඊට පස්සේ අපි මේ e-waste dispose කරනවා නම් මොනවද කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දන්නවා 3R කියන එක reduce, reuse, recycle කියන එක. reduce කියන්නේ reduce unnecessary purchase by maintaining the existing electronic. ඒ කියන්නේ අපි එකක් කැඩුන ගමන් ටක් ගාලා ගිහිල්ලා ඉවරලා අලුත් එකක් ගන්න එක නෙමෙයි. පුළුවන් තරම් ඒක කැඩිච්ච එකක් හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් උපරිමයක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ reduce කරනවා අපේ usage එක. එතකොට ගෙදර ඉන්න ඔක්කොටම මොබයිල් ෆෝන් දෙක ගන්න අර එහෙම නැතුව. ඊපස්සේ reuse කරනවා කියන්නේ අපි පාවිච්චි කරපු එක කාට හරි තව කෙනෙකුට සෙල් කරන්න පුළුවන් නැන් ඩොනේට් කරන්න පුළුවන්. අපි පරණ ටීවී එකක් තියෙනවා නම් ඒක තව කාට හරි දීලා අපි අලුත් එකක් ගන්න පුළුවන්. එතකොට රීයුස් කරන්න පුළුවන්. රීසයිකල් කියන්නේ අපි රීසයිකල් කරන තැන් තියෙනවා. එහෙම නැත්නම් අපිටම පුළුවන් නම් අපි ඒක කරන්න පුළුවන්. ඩිවයිසස් රීසයිකල් කරන ඉන්ස්ටිටියුට් එකකට දීලා අපිට පුළුවන් මේ e-waste කියන එක properly handle කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අපි කතා කරන ඊළඟ ඉෂුව එක තමයි මේ ICT නිසා වෙන ප්‍රශ්න social issues. එතකොට පළවෙනිම දේ තමයි digital divide කියන එක අපි කතා කරනවා. digital divide කියන්නේ සම්පත් අසමතුලිත ලෙස බෙදී යාම. ඒ කියන්නේ අපි දන්නවා සමහර අයට ස්මාර්ට් ෆෝන් එකක් නැහැ. සමහර කෙනෙකුට ස්මාර්ට් ෆෝන් දෙක තුන තියෙනවා නේ. එතකොට ඒක අපි අඳුන්වනවා ඩිජිටල් ඩිවයිඩ් කියලා. එතකොට පළවෙනිම සෝෂල් ඉෂුව එක තමයි ඩිජිටල් ඩිවයිඩ් එක. එතකොට මේ ඩිජිටල් ඩිවයිඩ් නිසා වෙන්න පුළුවන් ඒවා තමයි මේක බලපානවා এডুকেෂන් එකට, ඊට පස්සේ ටෙක්නොලොජි යූස් කරන එකට, ඊට පස්සේ අපි කොහොමද ඉන්ඩස්ට්‍රියල් ඩිවෙලොප්මන්ට් එකට මේ වගේ දේවල් වලට මේවා බලපානවා. එතකොට අපිට මේ ඩිජිටල් ඩිවයිස් නිසා වෙන ප්‍රශ්න තමයි අපි කතා කරේ. එතකොට මේ නිසා අපට poverty ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් ඩිවෙලොප්මන්ට් එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. හරි? එතකොට මෙතනදී අපි කතා කරන education, lack of education කියන එක. ඒ කියන්නේ education එකේදී අපි කතා කරන ප්‍රශ්නේ තමයි lack of education කියන ignorance regarding the benefit of information communication technique use create differences among individual. ඊළඟට availability technical know how කියන කොහොමද වැඩ කරන්න කියලා දන්නේ නැති නිසා අපිට මිනිස්සු මොකක් හරි ප්‍රශ්නයකට ගියපුවාම ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඊට පස්සේ poverty
ඒ කියන්නේ දුප්පත්කම නිසා මිනිසුන්ට ප්‍රශ්න මේ ඩිජිටල් ඩිවයිඩ් කියන එක සහ ඒ දේවල් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊළඟට තමයි ඉන්ඩස්ට්‍රියල් ඩිවලොප්මන්ට් එක. එතකොට අපේ රටේ ඒවා අඩු වීමත් එක්ක දැන් අපි දන්නවා ඔය මේ ICT නැති හින්දානේ මිනිසුන්ට ගිහින් පෝලිං වල වෙන්න වෙලා තියෙන්නේ ඉන්ෆර්මේෂන් එකක් හරියට ගන්න බැරි ඊළඟට කෙනෙකුට ඩොකියුමන්ට් එකක් යවා ගන්න බැරි පේමන්ට් කරන්න අපි හැමදාම බැංකුවකටම යන්න ඕනේ ඔන්ලයින් පේමන්ට් ගැන දැනුමක් නැහැ. ඒ වගේ දේවල්. ඊට පස්සේ අපේ ඈත පළාත් වලට යනකොට මේවා අපි දන්නවා මොබයිල් ඩේටා වැඩ කරන්නේ නැහැ. එතකොට මැසේජස් යවා ගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. එතකොට අපි මේකට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? ඩිජිටල් බ්‍රිජ් කියන එක. ඒ කියන්නේ ඩිජිටල් ඩිවයිඩ් එකකින් බලකින් ඒ කියන්නේ ඒක අවම කරගන්න නම් අපිට ඩිජිටල් බ්‍රිජ් කියන දේ අපි කන්සෙප්ට් එක කියනවා. මොකද්ද? අපි වැඩිපුර දේවල් තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න පුළුවන්. එතකොට අපි හැමොත් එක්කම කනෙක්ෂන් තියා ගන්න පුළුවන්. each and everyone in the computer and mobile phone. එතකොට හැමෝටම මේ දේවල් ලැබෙන විදිහට සලස්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලංකාවේ තියෙන ඔය නැනසල සිප් 7 ඊළඟට ඒ වගේ ගොඩාක් ආයතන හදලා තියෙනවා මේ ඩිජිටල් ඩිවයිඩ් කියන එකට ඩිජිටල් ලිටරසි දෙන්න ඒගොල්ලන්ට මේ සහන මිලකට කම්පියුටර්ස් ගන්න ඊළඟට ඔය දුර පළාත්වල අයට ඒගොල්ලන්ට ගිහිල්ලා එවලා ඔය ක්වෙස් වගේ තැන් තියෙනවා ඒ වගේ තැන් වලට ගිහිල්ලා මේවා අප්ලෝඩ් කරන්න එහෙම දේවල් හදලා තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ මේ ප්ලේසස් විදාතා සෙන්ටර්ස් නැනසල කම්පියුටර් රිසෝස් සෙන්ටර්ස් මේ වගේ ප්‍රජාශාලා හරහා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ඩිජිටල් ලිටරසි ඉම්ප්‍රූව් කරන්න ලංකාවේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. එතකොට අපි ඒක දැනගෙන එතකොට අපිට පුළුවන් කම්පියුටර්ස් දෙන්න equal opportunities දෙන්න ඊට පස්සේ අපිට වෙන government non-government organizations මේවට එකතු කරගෙන අපිට පුළුවන් මේ digital divide කියන එක නැති කරලා digital bridge එක කියන්නේ gap එක අඩු කරලා දේවල් කරන්න. ඉතින් ඔක තමයි ප්‍රධානම දේ. අනිත් එක තමයි ඩී-ස්කිලින් කියන එක. දැන් මෙතනදී ප්‍රශ්න වෙන්න පුළුවන් ස්කිල් නැහැ. ස්කිල් එක අඩු වෙන එක. ඒ කියන්නේ ICT ගැන ස්කිල්ස් අඩු වීමත් එක්ක අපිට වෙන්න දැන් අපි මැෂින්ස් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. පාවිච්චි කළා අපි මිනිස්සු ප්‍රමාණය අඩු කරනවා. එතකොට ස්කිල් වර්කර්ස්ලා කියන අය අඩු වෙනවා. මොකද මැෂින්ස් වලට මේවා බාර දුන්නාම. එතකොට industry replacing talented of people, libraries have made close down. මොකද අපි ඔන්ලයින් ලයිබ්‍රරිස් ඒ වගේ හදුවහම ලයිබ්‍රරි වලට ස්ටාෆ් නැති වෙනවා. ඩිස්ටන්ස් ලර්නින් දීලා ටීචර්ස්ලාව ලිමිට් කරනවා. ඉතින් ඒ වගේ ඩීස්කිලින් කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. මොකද අපි ඔන්ලයින් එඩියුකේෂන් ඒ වගේ දේවල් කරපුවාම ස්කිල් ටීචර්ස්ලා අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ හෙල්ත් ඉන්ෆර්මේෂන් ඒ කියන්නේ කටින් ඩවුන් ජොබ්ස් ඔපචුනිටිස්. එතකොට අපි එක එක්කෙනාට තියෙන ජොබ්ස් නැති වෙන්න පුළුවන්. එතකොට මේ ගත්තහම අපිට ඔය ප්‍රශ්නවලදී අහනවා මේ ICTs වලට සම්බන්ධ ජොබ් ඔපචුනිටිස් මොනවද කියලා. ඉතින් කම්පියුටර් ප්‍රෝග්‍රෑමර්ස්ලා, සිස්ටම් ඇනලිස්ට්ලා, ඩේටා ඇනලිස්ට්ලා, මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොපර්ස්ලා දැන් ගොඩාක් ජොබ් තියෙනවා software engineer, ඊළඟට academic technology officersලා, teaching academic technologiesලා, learning technology officersලා, වෙබ්සයිට් ඩිවලොපර්ස් මේ වගේ ලොකු ගොඩාක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා ICT ඉන්ඩස්ට්‍රි එකේ. හැබැයි මේ හැම දෙයක් ගැනම අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක අපි ඩිජිටල් ඩිවයිඩ් නැති කළා ඩී-ස්කිලින් කියන එක නැතිලා අපි හොඳ ස්කිල් පර්සන් කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක තමයි අපි කතා කරන්නේ misuse of ICT to harm society. මෙතනදී අපි දන්නවා මේ දැන් ලංකාවෙත් හරියට ප්‍රශ්න තියෙනවා සෝෂල් මීඩියා නිසා ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා එක එක්කෙනාගේ කියන්නේ අපි අර කලින් කතා කරපු data theft කියන දේවල් අපි අවසර නැතුව අපේ ෆොටෝ ඒවා මේවා වීඩියෝ රෙකෝඩ් කරලා හැමතැනම දානවා. ඒකට සෝෂල් මීඩියා හරහා අපිට ප්‍රයෝජන වගේම අර වගේ harmful දේවලුත් වෙනවා. එතකොට ඒවා අපිට පුළුවන් ඔයගොල්ලෝ දන්නවා Facebook, Flickr, LinkedIn ඊළඟට TikTok දැන් තියෙනවා YouTube මේක වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට blogs තියෙනවා attract කරගන්න පුළුවන් මිනිස්සු ඊළඟට forum තියෙනවා අපිට එක එක user groups ඉන්නවා අපිට ගිහින් උදව් ගන්න පුළුවන් ඊළඟට අපි earn කරන මාධ්‍යයක් විදිහට ගන්න පුළුවන් vlogs ඒ වගේ දේවල් හදලා එතකොට එතෙන්දී අපි ප්‍රධාන දේ තමයි සයිබර් ක්‍රයිම් කියන එක දැනගෙන ඉන්න ඕනේ. මොකද irresponsible use of social media. ඒක තමයි මම අර මුලින් කිව්වේ. මිස්කන්ඩක්ට් කරනවා සොසයිටි එක. එතකොට අපි අනිත් අයගේ ඒවා අපි කියන්නේ අනිත් අයගේ
වීඩියෝස් ඉමේජස් අප්ලෝඩ් කරන එක අනවසර ඒවා සයිබර් ක්‍රයිම් හැටියට යන්නේ. මිනිසුන්ගේ පින්තූර වෙනස් කරලා දාන ඒවා ඔය කාටූන්ස් හදනවා එක එක විදිහට නේද? ෆෝල්ස් ඉන්ෆර්මේෂන් ෂෙයා කරනවා. එතකොට සමහර අයගේ ජීවිත විනාශ වෙන්න පුළුවන් ඒ හරහා. එතකොට මිනිස්සුන්ගේ රෙපියුටේෂන් එකට හානි කරනවා. ඉතින් ඒ හැම දෙයක්ම සයිබර් ක්‍රයිම් හැටියට තමයි අ වැටෙන්නේ. එතකොට පර්සනල් ඉන්ෆර්මේෂන් හැක් කරලා ඒ දේවල් කරනවා. අපිට ප්‍රයෝජන තියෙනවා ඒ හරහා. මොකද අපේ දැන් අපි කිව්වා වගේ ප්‍රොඩක්ටිවිටි ඒවා මේවා කරන්න පුළුවන්. ඊට පස්සේ බ්ලොග්ස් ඒ වගේ දේවල් හදන්න පුළුවන්. ඒ දේවල් ප්‍රයෝජන මේ සයිබර් ක්‍රයිම් කියන එක තමයි ඊළඟ කාරණාව. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ අපි කොහොමද මේ සෝෂල් මීඩියා හරහා තියෙන ප්‍රශ්න වලින් වැළකෙන්නේ කියන එක. ඒක ගොඩාක් වැදගත්. අපි සෝෂල් මීඩියා වල අපි ඉන්ටර්නෙට් එක හරහා මිනිස්සු කනෙක්ට් කරගන්නකොට දන්න අය විතරක් කනෙක්ට් කරගන්න ඕනේ. එතකොට ඊළඟට ඒ කනෙක්ට් කරන කෙනා මොනවද ප්‍රසන්ට් කරන්නේ කොයි වගේ තැනකද ඉන්නේ අපේට ඊමේල් එනවා නම් ඒවා අපි අයින් වෙන්න ඕනේ. ඊළඟට අපේ පර්සනල් ඉන්ෆර්මේෂන් කවදාකවත් පර්සනල් දේවල් අපිට හාම් වෙන දේවල් ෂෙයා කරගන්න හොඳ නැහැ. ට්‍රස්ට් කරන්න හොඳ නැහැ කිසිම කෙනෙක්. ඇනොනිමස් ඊමේල්ස් වලින් අයින් වෙන්න ඕනේ. ඇක්සස් ඔයාගේ ඇඩ්‍රස් බුක් එක ඇක්සස් කරන්න ඊළඟට සෝෂල් මීඩියා වල එන කිසිම දෙයකට ඔයාගේ පර්සනල් ඩීටේල්ස් වලට ඇක්සස් නොදී ඉන්න ඕනේ. හැමතිස්සෙම කෙනෙක් ඇඩ් කරගන්න කලින් 3-4 සැරයක් හිතන්න ඕනේ. ඊට පස්සේ මේවා කොයි විදිහටද අපට හාම් වෙන්නේ කියලා හොඳ අවබෝධයකින් දැනගෙන වැඩ කරන්න ඕනේ. ඉතින් මේ පාඩම පුරාවටම අපි ඉගෙන ගන්නේ ICT පාවිච්චි කරපු දේවල් අපි ඉගෙන ගත්තා දිගටම. නමුත් මේ පාඩම පුරා අපි ඉගෙන ගන්න අපි එන්ටර්ටේන් වලටත් පාවිච්චි කරන්න පුළුවන් තමයි. නමුත් අපිට වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න වලින් අපි වැළකෙන්නේ කොහොමද? එතකොට මෙතෙන්දී අපි ලීගල් ඉෂුස් කතා කරා, වැලියුස් සම්බන්ධ ඒවා, ෆිසිකල් ප්‍රොබ්ලම්, හාම්ෆුල් සොෆ්ට්වෙයාර් ගැන කතා කරා, එන්වයරන්මන්ටල් ඉෂුස් ගැන කතා කරා, හෙල්ත් ඉෂුස් කතා කරා, සෝෂල් ඉෂුස්. ඒ සෝෂල් ඉෂුස් යටතේ තමයි අපි ඔය කතා කරේ සෝෂල් මීඩියා හරහා වෙන ප්‍රශ්න, ඒවෙන් වැළකෙන්නේ කොහොමද? සයිබර් ක්‍රයිම් කොහොමද? ඒ දේවල්. එතකොට හෙල්ත් ඉෂුස් අපේ නොසලකිලිමත්කම නිසා වෙන දේවල් වලින් ආරක්ෂා වෙනවා. ඊට පස්සේ එන්වයරන්මන්ට් අපි අනිවාර්යයෙන් මේක ගැනත් හිතන්න ඕනේ. මොකද ෆියුචර් ජෙනරේෂන් එකට අපි එන්වයරන්මන්ට් එකක් ඉතුරු කරන්න ඕනේ. අපි පාවිච්චි කරලා විනාශ කරලා යන්න බෑ. එතකොට අපි පාවිච්චි කරනකොට අපිට වෙන හානි, ෆිසිකල් ප්‍රොබ්ලම්ස්, හාම්ෆුල් සොෆ්ට්වෙයාර් ඒවෙන් ආරක්ෂා වෙන්න හැටි. අපේ දේවල් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියන. මේ පාඩම හරහා ওই ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ. මේක ඉතා වැදගත් පාඩමක් ඔයාලගේ විභාගෙට. හොඳට මේක නැවත නැවත අහන්න, නැවත නැවත බලන්න, පොත කියවන්න. ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වේවි විභාගෙට.